අද අපි කතා කරන්න යන්නේ අපට උදව් කරන අය ගැන. ගුරුවරයා සහ ගුරුවරිය අපිට කොහොමද උදව් කරන්නේ? ලියන්න උදව් කරනවා, ක්‍රියාකාරකම් කරනවා, අපව බලා ගන්නවා. ඒ වගේම තමයි අපට උගන්වනවා. බලන්නකෝ වෛද්‍යවරයා. ඉතින් වෛද්‍යවරයා තමයි රෝගීන් පරීක්ෂා කරනවා, අපේ ලෙඩවලට බෙහෙත් දෙනවා, ඊට පස්සේ අපිට ඖෂධ ලබා දෙනවා නේද පුංචි දුවේ පුතේ? හෙද නිලධාරිනිය රෝගීන් බලා ගන්නවා, වෛද්‍යවරයාට අවශ්‍ය උදව් කරනවා, රෝගීන්ට අවශ්‍ය උපකාර කරනවා. ඒ වගේම තමයි හොඳට හොයලා බලනවා. නර්ස් ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ. චූටි ඔයාලට ඉන්ජෙක්ෂන් ගහන්නේ මතකද? පොලිස් නිලධාරියා අපව ආරක්ෂා කරනවා, මාර්ග නීති රකිනවා, ජනතාවට උදව් කරනවා. ඒ වගේම තමයි මාර්ගය ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නෙත් පොලිස් නිලධාරියා තමයි. ගිනි නිවන නිලධාරියා මොකද කරන්නේ? ගිනි නිවනවා නේද පුංචි දුවේ පුතේ? ගින්නෙන් සිදුවන අනතුරුවලදී උදව් කරනවා. ඒකෙන් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා. ගොවි මහතා මොනාද කරන්නේ? පැල සිටුවනවා. අපට අවශ්‍ය ආහාර පාන වගා කරලා ඒවා වෙළඳපළට නිකුත් කරනවා නේද පුංචි දුවේ පුතේ? අද අපි කන එළවලු පළතුරු අපිට වගා කරලා දෙන්නේ කවුද? ගොවි මහතා. බස් රියදුරු පොදු ප්‍රවාහනයක් වන බස් එක ඩ්‍රයිව් කරන්නේ මේ රියදුරු මහතා තමයි. මිනිසුන් ආරක්ෂිතව ගෙනියනවා. ඒ වගේම මාර්ග නීති පිළිපදිනවා. මාර්ග නීති පිළිපැද්දේ නැති වුණොත් මොකද වෙන්නේ? රියානතුරු සිදු වෙනවා නේද පුංචි දුවේ පුතේ? ඉතින් අපට ගමන් කරන්න උදව් කරන්නේ මේ බස් රියදුරු මහතා. පිරිසිදු කිරීමේ සේවකයන් මොනාද කරන්නේ? පරිසරය පිරිසිදු කරනවා, කුණු එකතු කරනවා, පරිසරය ආරක්ෂා කරගන්න උදව් කරනවා. ඉතින් මං කලින් වීඩියෝ එකේ දැම්ම නේද පෘථුවිය ලස්සන කරමු කියලා. ඒකට ගොඩාක් උදව් කරන්නේ අපේ මේ පිරිසිදු කිරීමේ සේවකයින් තමයි. ඉතින් පුංචි දුවේ පුතේ අපිට උදව් කරන හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගුරුවරුන්, වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන්, ගිනි නිවන නිලධාරීන්, ගොවීන්, රියදුරන්, පිරිසිදු කිරීමේ සේවකයන් මේ හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ආයෙත් දවසක ලස්සන වැදගත් පාඩමකින් අපි හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.